නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමන්ති. හොඳයි, පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ප්‍රවීණ නිවේදන ශිල්පී මේ මුළු ලංකාවේ මුළු ලෝකේ ඕනම ස්තරයක ඕනම විදිහට ස්පර්ශ කරන්න පුළුවන් දක්ෂ පක්ෂකම් තියෙන දළදා මාලිගාවේ නිත්‍ය නිවේදකයෙක් විදිහට කටයුතු කරන, ඒ වගේම නොඑක් ශේස්ත්‍රයන්නේ පුදුම විදිහ හසල නිපුණත්වයකින් හෙබි අපගේ කල්යාණ මිත්‍ර ජනප්‍රිය ජයනාත් මැතිතුමනි, ඒ වගේම අපේ පින්වත් මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි, සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්වතුනි පින්වතියනි, සියලු දෙනාම මේ කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට. එක පොඩ්ඩක් අඩු කරන්න ගියා. අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් සිද්ධ කරන්න. මේ ව්‍යාපාරික අපේ මහත්මයා දැන් මාස කිහිපයකට කලින් එතුමා අපේ පන්සලට ගියම කොහොම හරි දිනයක් කරන් යනවා කියන එක. සාමාන්‍යයෙන් පන්සලට කෙනෙක් ආවොත් එහෙම මේක අහලා එන්නේ එහෙම නැහැ සේරම පන්සලට. හොඳේ, පන්සලට කෙනෙක් ආවොත් එහෙම දැන් මෙහි උදේ 9 සමහරත් තැන් වලට උදේ 8ට මං දින දීලා තියෙනවා. සමහරත් තැන් වලට මත්දහන්නේ 2ට. ඊයේ පෙරේද මිද්දෙනිය දේශනාවක් තිබ්බ දවල් 2ට පටන් ගත්තා. ආවොත් පාන්දර 2ට හරි දිනයක් වෙලාවක් දෙනවා. මෙතුමගේ දැඩි ඌමනාව සහ කැපවීම මත මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සංවිධානය කරගන්නට යෙදුනේ. පින්නතුනි, බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා ධර්ම දේශනා සංවිධානය කරන උදවියට. බණ කියන අපිට වඩා මේ අම්මලා තාත්තලා දන්නවත් ඇති මං හිතන්නේ. අර මාතික මාතා හිටියේ බුදුහාමුදුරුවන්ගේ කාලේ. මම මේ අවුව තියෙන එකට පොඩි කාරණයක් කියන්නම්. එතකොට ඒක හිතට හොඳයි නැත්තට. මං ඊයේ ගියා ලංකා හොස්පිටල් එකට. ඇත්තටම ගියා හොඳේ. මාස 2-3කට සැරයක් වෛද්‍යවරු පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් මේ මගේ විටමින් D ඇත්තෙම නැහැ කිව්වා. එතන හොඳටම ලැබෙනවා. ඔව්. නෑ මේ අවුව තියෙනකොට මට මතක් වුණේ. ඉතින් ඒකට ඉන්ජෙක්ෂන් ගහන්න ඕන මට්ටමට කියන්නේ විටමින් D නැහැ. ඒ හින්දා ඔය හෙවණේ ඉන්නවට වඩා අවුවේ ඉන්න එක හොඳයි. ලංකාවේ දරුවන්ටයි අවුවේ ඉන්නවට කියනව නෙමෙයි හොඳේ, මේ වෛද්‍ය නිර්දේශ මත සෞඛ්‍ය උපදෙස් මේ දෙන්නේ. දරුවන්ට සහ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය විටමින් D උණතාවය. එතකොට මාව රැගෙන ගියපු ඔය ජෝර්ජ් ස්ට්‍රූට් කම්පැනි ඒ අපේ උසස් නිලධාරි මහත්තුරු කියනවා ඒ කම්පැනි පොඩි පරීක්ෂණයක් කරාලු විටමින් D තියෙන කට්ටිය නැති කට්ටිය.
විටමින් D හොඳටම තියෙන්නේ කාටද? සිකියුරිටි OICට. ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක් හොඳේ. ඒ ඉස්සර ඔය ප්‍රශ්න තිබ්බේ නැහැ. එහෙමයි. එතකොට දැන් අපි වාහනවල ඉන්නේ, අපි ගෙවල් වල ඉන්නේ. මේ හොඳම වෙලාව තමයි යාලා කිව්වේ 9ත් 12ත් අතර අපිට ඒක ඕනම කාලේ කියලා. නමුත් එංගලන්තේ ඉන්න විදේශිකයෝ සල්ලි දීලා ඇවිල්ලා අපේ බීච් එකේ බංකුවක් අරගෙන රුපියල් 10000ක් විතර දීලා බංකුව අරගෙන පැයක් බුදියාගෙන ඉන්නවා. නේ අපිට එහෙම සල්ලි දීලා උවේ ඉන්න ඕනේ නැහැ. කෙසේ හෝ වේවා මම මාතික මාතා ගැන කියා හිටියේ. මාතික මාතා කියලා කියන්නේ ඔය භික්ෂුන් වහන්සේලා වඩිනවා දැකලා මම බොහොම කෙටියෙන් කියන වෙලාව යන නිසා භික්ෂුන් වහන්සේලා වඩිනවා දැකලා උන්වහන්සේලා ගෙන්නගෙන උන්වහන්සේලාට අපෝපස්ථාන කරලා මේ කටයුතු සිද්ධ කරා. මාතික මාතා ගැන ආරංචියට දෙවෙනි වටෙත් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එනවා. කොහොම හරි අර හාමුදුරුවෝ රහත් මේ ධානා සම්පත් ලබන්න කලින් කවුද මාර්ගඵල ලැබුවේ? මාතික මාතා. ඒ මොකද ඒ තමයි අර හොඳ බෞද්ධයෝ. ඒ තමයි මම බපල්ලගේ පොඩි කිංගාලා සත්‍යයක් කියනවා. කවුද සවුන්ඩ් කරන්නේ? ඒක අඩු කරන්න ගියා. එයාර භික්ෂුන් වහන්සේලාගේ තොරතුරු හොයන්නේ නැතුව, භික්ෂුන් වහන්සේලාගේ වතගොත හොයන්නේ නැතුව තමන්ගේ කාර්ය කරගන්න මිනිස්සු. ඒ නිසා පන්සල් ආපුවම පුරුදු වෙන්න ඕන මොකද්ද? තමන්ගේ කාර්ය කරගන්න පුරුදු වෙන්න. අනේක ඉන්න විදිහ අපිට වැදගත්ද? අනේකගේ ක්‍රියාකලාපය අපිට වැදගත්ද? නෑ. අද ඇවිල්ලා බලන්නේ මොකද්ද? බලන්නේ අනේකගේ ක්‍රියාකලාපය. මේ දහම් පාසලක් තියෙනවද? ඔය දහම් පාසල් තියෙන පන්සල් වල අපි දැකලා තියෙනවා. අයි පුදුම පොරයක්නේ ශිෂ්‍ය නායකකමට අල්ලන්නේ. එහෙමයි. දහම් පාසලේ බැරි වෙලාවත් තරගෙට දරුවා දැම්මේ නැත්නම් එහෙම මම ඒ කියන විදිහටම කියන්නද? දහම් පාසලේ උගන්වන ගුරුවරුන්ට කියනවා එවුන්ට ඕන එවුල්ලු එවුන් දාගෙන තියෙන්නේ. එහෙම කියන්නේ නැද්ද? තරහවසර අපේ හැමතුනේ දැන් පෙර පාසලේ පවා අපි හිතමුකෝ අර බෑන්ඩ් කණ්ඩායමට දරුවට දෙන සංගීත භාණ්ඩ වෙනස් කරන්න කියනවා සමහර දෙමාපියෝ. ඔව් බලන්න ඕනේ මරණ පිපිරලා කවදා හරි. නෑ පුදුම විදිහට දහම් පාසල් එන්නේ මොකටද? මම මේ මාතික මාතාගේ වැඩේ කරන්න කියලා මේ කියන්නේ. මාතික මාතා බැලුවේ නැහැ හාමුදුරුවෝ කළුද සුද්ද කනවද බොනවද? මාතික මාතා ලස්සනට වැඩේ කරගත්තා. අපි කෙරෙන්න ඕනම දේ කරන්න නොකරන්න ඕන දේවල් හැම එකක්ම කරනවා. දහම් පාසල් එන්නේ අටලෝ දහමේ අකම්පිත දරුවෙක් හදන්න. ළමයා මේ අර මොකක්ද ඒක වයින් කරලා එවන්න පශිෂ නායකකමට ඉල්ලන්න පන්ති නායකකමට ඉල්ලන්න බැරි වෙලාවත් ත්‍යාග ප්‍රදානෝත්සවයේ උත්සවයේ මොකක් හරි එක්ක ළමයා දැම්මේ නැත්නම් එහෙම පුදුම විදිහට මිනිස්සු පොර කනවා. පන්සල් තියෙන්නේ පින්නතුනේ සනසෙන්න මිසක් වෙනසෙන්න නෙමෙයි. මම කොළඹ ඉන්නකොට අර දැන් වේදිකාවේ කවුරු හරි දරුවෙක් මොකක් හරි වැඩසටහන. අම්මා ශාලාව කෙළවරේ ඉන්නවා. අම්මා දැක්කේ නැහැ. මම බිත්තිය එහා පැත්තේ ඉන්නවා. කොල්ලට ඇනලා කියනවා තොට තමවලු බැරි. ළමයාට බැරි එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? අර වෙන ළමෙක් අය ස්ටේජ් එකේ ඉන්න එක. ඒක තරන්න බෑනේ. පුරුදු වෙන්න. මේ බොහොම පොඩි කාලයක් මේ මිනිස්සු වෙලා ඉපදුනේ මොකටද අපි? මුදිතාව තියෙන්න ඕනේ. අනෙකට ඊර්ෂ්‍යා කරන්න නෙමෙයි. අනෙකගේ එක දිහා බලාගෙන ඉන්න බැරි වෙන්න නෙමෙයි. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි හරියනවා නම් සතුටු වෙන්න. මේවා මැරෙන්න කලින් පුරුදු වෙන්න. කවුරු හරි කමක් නැහැ ළමෙක් ඉස්සරහට යනවනම් ආශිර්වාද කරන්න. ඔය කියන්නේ එහෙම නැහැ. මේ එවුන් තමයි හාඳුරුවොත් හැම එකටම ලොක් කරගන්නේ කියලා. එහෙම කියනවා මිනිස්සු. එහෙම එකක් නැහැ. ජීවිතේට දරුවෙකුට උගන්වලා තියනවද? ගියපු ගමන් පුතේ බෝධින්නාංශයේ තියෙන පර මල්ටිකස් කරන්න.
ඒව උගන්වන්නේ මල් වට්ටිය හදලා දීලා ඊයේ පන්සලට එවනවා අර මල් ලකුණු කරනවනේ තෑගි දෙන්න ඉක්මනට ගිහින් ඒකට තියන්නලු මල් වට්ටිය උදේ පාන්දර දරුවා යන්නේ මේ මලුපෙත් මං අමදින්න නෙමෙයි අර දිනපතා පැමිණීමට තෑගි හම්බෙනවනේ ලකුණ දාගන්න ඉතින් මුළු ඉස්සර හැමදාම අපි හදන්නේ මොන වගේ දරුවෙක්ද ලකුණු දාගන්න දරුවෙක් මිසක් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න දරුවෝ නෙමෙයි. ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න දරුවෝ නෙමෙයි. මේක හදන්න ඕන කෝකටත් ඔරොත්තු දෙන දරුවෝ. බුදුරු ඒකනේ උගන්වන්නේ නේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අකම්පිත වෙන්න. කම්පාණම් වෙන්න එපා. එනිසා පින්නතුනි ප්‍රමුඛව මූලිකවම කල්පනා කරගන්න පන්සල ශාසනය මේ පින්කම් කටයුතු තියෙන්නේ දැන් මේක සංවිධානය කරපු එකටත් ඔය මොන හරි කියන්න පුළුවන් කියන නැදිනේ මම කියන විදිහටම කියන්නම් මිනිස්සු කියන උට ඒක ගන්න තිබ්බ ඉඩ තියෙන තැනක නේ මෙතන හඩ් එකක් ගැහුවා නම් මොකද වෙන්නේ ඉස්සරහ දුන්නේ අරායට ඉස්සරහ පුටුත් දාන ඔහොම ඒ එදිරිවාදිකම් පිරිමහන්න එපා පින්කම් වලින්. පැහැදිලිද මං කියන එක? පින්කම් වලින් ඇරියස් කවර් කරන්න එපා. පින්කම් වලින් වෛර පිරිමහන්න එපා. අර දැන් මෙහෙ දායක සභාවක් තියෙනවද? පන්සල් වල තියෙනව නේද? මෙහෙ දන්නේ. කොහොම හරි සමහර උදවිය කියනවා එවුන් ඉන්නකම් අපි යන්නේ නැහැ. කවුද? ඒ දායක සභාව සමහරක් දායක සභාවල මේ මරණ දර්ශන තියෙනවා. ඔව්වගේ සභාපතිලා ඉන්නවා පෙන්නතුන් දිසාපතිට හපා. මෙහෙම නැතුව ඇති පුදුම ගෙම්පර් එකක් නේ දෙන්නේ. අමිනරි කියලා පඩි හම්බෙනවා. අර පෙට්ටියට හම්බෙන ගානවනේ දෙන්නේ. කෙසේ හෝ වේවා. එහෙම කෙනා පුද්ගලයා මත සාසනික ස්ථාන වල රුචි අරුචිකම් ලකුණු කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? මේ කොතනක් තෙරුවන් වැඩයි මිනිස්සු වඳින පුදන බෝධිය වඳින පුදන විහාරය වඳින පුදන චෛත්‍ය මේ අපේ ගමේ අපේ පන්සල මේකට එක්කහුවෙන්න බෝධින්නාංශ අමදින්න ශ්‍රමදානය කරන්න චෛත්‍ය මළු අමදින්න ශ්‍රමදානය කරන්න පුද්ගලයෙක් මතව කරන්න එපා මේ කෙනෙක් මතව කරන්න එපා මොකක් මතදව කරන්න ඕන මේ ශාසනය වෙනුවෙන් මගේ ආධ්‍යාත්මය වෙනුවෙන් ජීවිතය හදාගන්න. දැන් මේ අම්මලා තාත්තලා සමහරට මෙතන උදේ 8 ඉඳන් ආපු කට්ටියත් ඇතිනේ නේ අයියා කොළඹ ඉඳන් ආවේ. මං ගාල්ලේ ඉඳන් ආවේ. ඊ ගාල්ලේ බණ ඉවරලා 11යි. එතකොට 3:00යි පන්සලට එනකොට ආපහු 5:00ට නැගිටලා ආවා. මෙච්චර කැපකිරීමක් මේ ධර්මයේ බබලන යුගයක්. තරුණ මහත්තුරු බණ අහන කාලේ. අද පාන්දර 1 ගානටත් අපේ රේදුරු මහත්තයා පොඩි හාමුදුරුවෝ කියන ෆොටෝ එකක් කියලා මේ අපි අර සම්මා දිට්ඨිය ඉස්සරලම කියපු දේශනාවනේ මේ තාමත් මිනිස්සු වැළඳගෙන කොච්චරද කියනවනම් තරුණ මහත්තුරු දෙයට නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරනවා. කොල්ලෝ අපේ හාමුදුරනේ අපේ පැත්තේ මේ පෞද්ගලික අදහසක් ඊයේ මම දැක්කේ නසරානිම කෙනා කියලා කිව්වේ ඉස්සර ප්‍රොෆයිල් පික්චර් එක වෙනස් කරගෙන ඔබ වහන්සේව දාගෙන බලන්න මේ තමයි මොකක් කවුද මේ බබලේ මේ කත්නෝරුවේ සිරිදම්ම නෙමෙයි මේ ශාසනය බබලන්නේ අපේ බුද්ධ ශාසනය මේ ධර්මයේ දිලිසෙන්නේ එනිසා මතක තියාගන්න මෙහෙම කාලෙන්නේ පින්නතුනි පෙර කරපු පින්වලට මිනිස්සු බණ අහනවා අපි දන්නවා මිනිස්සු නේ සමහර උදවිය කියනවා හාමුදුරුවනේ ජීවිතේට බණක් අහලා නැහැ අද තමයි මේ ඉඳගෙන හිටගෙන හිටියේ කියලා. නතුනේ තරුණයෝ ඊයේත් මම දැන් එල්පිටියේ දේශනාව 5000කට විතර වැඩි. කලින් දවසේ බෙලියත් 20000ක් විතර කොල්ලෝනේ. මොකක්ද මේ ඉල්ලන්නේ? මිනිස්සුන්ට නිවෙන්න ඕනේ. මිනිස්සුන්ට ධර්මයේ අවශ්‍යතාවය තදටම තියෙනවා.
මිනිස්සුන්ට ආධ්‍යාත්මය අවශ්‍යයි. අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නෙම පින්නතුනි ඌමනාව ඇති වෙලා තියෙන්නේ පෙර සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද? මේ තරුණ මහත්තුරු සංසාරේ කොච්චර බනහල මේ අම්මලා තාත්තලා සංසාරේ කොච්චර දන් දීලා ඇද්ද? අවුවේ ඉඳගෙන බනහන්න හිතෙනවද නැත්තම්? මේ සතිමැද දවසක උදේක පන්සල් එන්න හිතෙනවද? මෙහෙම නෙමෙයි. අපේ විදේශගතව රැකියා කරන තරුණ මහත්තුරු නිවාඩු දාලා ලංකාවට එනවා බණ පින්කම් සංවිධානය කරන්න. ජපානයේ ඉන්න කොල්ලෝ ටිකට් එක දාලා මට ටිකට් එක වෙනවා ඇයි? කැන්සල් හම් කරන්න එපා මේ ටිකට් එකක් දාලා තියෙන්නේ කියලා. කොරියාවේ ඉන්න තරුණයෝ මේ පිනතුනේ පෙර සංසාරේ කරපු පින් ඉස්මතු වෙලා අර බුදුහාමුදුරු උගන්වන පින් විපාක දෙනවලුනේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය මේ මනස මුල් වෙලා කරන කියන ඒවා භාසතිවා කරෝතිවා තතෝණං සුඛමං වේති සැප පිනිස පන්නනවලු ඡායාවාන පායිනේ හෙව නැල්ල වගේ එනවලු නිවන් දකින්නකම්. දැන් මේ ඔයත් පස්සේ පිටිපස්සෙන් එනවා ධර්මයට යොමු කරවනවා. පැහැදිලිද? ධර්මයත් එක්ක ජීවත් වෙනකොට අකුසල් සිතුවිලි එන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරයි. බුදුවරු බුද්ධත්වයේ ලබා ගන්නට කොහෙද කවුරු වෙලාද උපදින්නේ? දෙයයන්ට පුළුවන් ද බුදු වෙන්න? මිනිස්සු වෙලා උපදින්න ඕනේ. අබ්බගාත වෙලා ඉපදුනාට බෑ. හතරහන්දි පණ නැතුව ඉපදුනාට බෑ. අඳගොළු පිහිරි වෙලා ඉපදුනාට බෑ. තථාගත බුදුවරු බුදු වෙන්න පෙරම් පුරපු බෝධිසත්වයන්ට තිබ්බ අංග ලක්ෂණ. ඒ සම්පූර්ණ ශරීරය අපිට තියෙනව නැද්ද? දැන් මොකද්ද එහෙනම් කරගන්න තියෙන්නේ? පාරමිතා පුරන්න. මේ ගමනට අඩිය තියන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ගෝරතර සංසාරේ දුක් විඳින මේ ගමන කෙලවර කරන්න අද ඉඳන් පටන් ගන්න. මේ එකහුව වෙන ටික ටික දේවල් සංසාර විමුක්තියට එකතු කරගන්න. මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ සංසාරේ පින්නතුනි අපි ආය කවදානම් මිනිස්සු වෙලා උපදින්නද? කවදා හොම ඉඳගෙන බණ අහන්නද? මොකද ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ නැති වෙන මහා බරපතල කාරණයක් තමයි ඔය කේන්තිය කියලා කියන්නේ. මම යෝජනා කරනවා මේ පින්නත් සියලු දෙනාට මැරෙන්න කලින් කේන්තිය පාලනය කරන්න. දැන් මට ඉර හඳ වගේ විශ්වාසයි ඒක මෙතන කියලා බෑ. ඔය අපිට කියලාම දානවා හොඳේ. දැන් අර කට්ටිය අතන හිටගෙන ඉන්නෝනේ. පිටිපස්සේ මිනිස්සුන්ට කේන්තියයි. දැන් වචන දෙක තුනක් ඇහුණා අපට. පේන්නේ නැහැ. කවුරුවත් හිටගෙන ඉන්නේ. කේන්ති ගන්න කවුද? මොකටද? කවුරු හරි හිටගත්තාම අපි මොකටද කේන්ති ගන්න? ජීවිතේ පුරුදු වෙන්න. නිවන් දකින්න එකනේ අරමුණ. එමයි කියලා හිටගන්නේ නැහැ සේරම හොඳේ. පිටිපස්සට කේන්ති යන්නේ නැහැ කියලා. ඔය නිවන් දකින්න අරමුණට මේ යන ගමන මේකට වල කපන ලොකු කතන්දරයක් තමයි අර ව්‍යාපාදය. අහලත් ඇති මං හිතන්නේ. නිවන් මඟ අහුරන කාරණා කීයක් තියෙනවද? කාමච්ඡන්ද ව්‍යාපාද දෙක ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ මොකෙන්ද? කේන්ති. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගින්. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ක්‍රෝධය මගින්. ඒ නිසා ජීවිතේකටම පුරුදු වෙන්න තරහ ගන්න එක නවත්තන්න.
තරහ ගන්න එක නැවැත්තුවේ නැත්තම් වෙන්නේ වෛරය ඇති වෙනවා. වෛරය ඇති වුනහම මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. තිරිසන් වෙලා උපදින්නේ. ඒ උපදින්නේ ඈත් වෙලාද ලං වෙලාද? මතක තියාගන්න. කියන හැම වචන එකටම වග කියන්න වෙනවා. ඒ කියන්නේ අර කට පරිස්සම් කරගන්න කියන. කියන හැම වචනයකටම කොහේ හරි දෙයක් සලකුණු වෙනවා. ඒ නිසා ඔය සමහරු කියනවා නේද ඔය පින්නතුනේ වෛරක්කාරයෝ දරුවෝ වෙලා උපදිනවා. ඒ සමහර අම්මලා තාත්තලා කියන්නේ මම ඒ කියන විදිහටම කියන්න. ඔය තොපිනම් පෙර සංසාරේ හතරොද කියලා කියන්නේ නැද්ද? මේ පැතිවල එහෙම නැතු ඇති මං කියන්නේ. බොහෝ පැතිවල එහෙම කියනවා. සමහර දරුවෝ කියනවා දෙමව්පියන්ට මේ අම්මා තාත්තා වෛරක්කාරයෝ වගේ පේන්නේ. වගේ නෙමෙයි වෛරක්කාරයෝම තමයි. ඇයි වෛර පිරිමහන්න ලං වෙලා උපදින්න ඕනේ. සමහර වෛරක්කාරයෝ උපදිනවා පතාගෙන එනවා බිරිඳ කරගන්න. කවුද? ඇයි මේ වෛරය පිරිමහන්න ළඟින් ඉන්න බෑ. අර දැක්කද අයියේ පොඩි එකාගේ බෙල්ල කපලා අයියේ පෙරේද? අර මේ එළවලු කපන පිහියෙන් බෙල්ල කපලානේ. එකෙන් එකපාර ඇද්දට කැපෙන්නේ නැහැ. දාලා කොටන්න ඇති මං හිතන්නේ. ඔය කියනව නේද තොපි කනවා කියලා? කියන්නේ නැද්ද? මේවා පිරිමහනවා පින්නතුනේ කොහොම හරි. දරුවෝ වෙලා හරි මේ වෛර පිරිමහනවා. මරාගෙන මැරෙනවා කියන්නේ මොනවද ඔය වෙන්නේ? කියන්නේ එහෙම නෑ කට තිබ්බට අපට ඉඩ කඩන් අහිමි කරපු බිරිඳ අහිමි කරපු දරුවෝ අහිමි කරපු ඉතකින්වත් කියන්න එපා පින්නතුනි කවදාවත් කරන්න බැරි වුණත් කියන්න එපා තොපි මරාගෙන මැරෙනවා කියලා. පේනවනේ? මරාගෙන මැරෙනවා පින්නතුනි. ජීවිත නැති කරගන්නවා. එක වචනයක් ඇති වෛර බැඳෙන්න. වෛරය නැති කරන්නට නම් වචනය සංවර කරගන්න ඕනේ. මේක අසංවර වුණාම සත්තු වෙලා විඳවන හැටි අර දැකලා තියෙනවද? අර බල්ලෝ පන්නනව නේද? මේ පැතිවල බල්ලෝ බයිසිකල් වලට පන්නන්නේ නැද්ද සමහරක් ඒවා? මතක් වෙන්නේ අහවලා ගෙදර බල්ලා වයි කියලා. ඒ සමහර බල්ලෝ ඉන්න රස්සා විදිහට බයිසිකල් වලට පන්නනවා. හැබැයි ත්‍රිවිල් වලට පන්නන්නේ නැහැ. ඉන්න සමහර බල්ලෝ කාර් වලට පන්නනවා. එක එක වාහන වලට. එක එක වාහන වලට. ඇයි? කම්පැනිත් එක මනාපයක් නෙමෙයිනේ. වෙනතුනේ මේ සංසාරගත වෛර පිරිමහන්. මම දැකලා තියෙනවා අපේ පන්සලේ බල්ලගේ ගෑනු සතාට මොකද්ද කියන්නේ? නැත්තම් මගේ අසිස්ටකම එහෙම නෙමෙයි හොඳේ. ඉතින් බැල්ලිට බැල්ලි කියන්නේ නැද වෙන මොකක් කියන්නේ? බැල්ලියෙක් පැටව ගැහුවා. ඒ පැටව ගහන බැල්ලි ගහන පැටිය ඔළුව කනවා. එහෙම දැකලා නැද්ද? තමන් ගහන පැටිය මරාගෙන කනවනේ. ඔය බැලලියෝ එහෙම මම දැකලා තියෙනවා. මොකක්ද? අපි අහලා තියෙන කාලි යක්කණීගේ කතාව මේ. දැන් අවුරුදු 2500කට කලින් මේකේ වුණාට සත්තු විතරද ඔහොම කරන්නේ? කොච්චරවල තියනවද නේ? ඔය වෙල් ගානේ දාලා ගිහින් টয়ලට් පෝච්චි වල දාලා ගිහින් කෝච්චි වල දාලා ගිහින් ගඟට විසික් කරනවා. සත්තු විතරද මේ වෛර පිරිමහන්? තෝ මරනවා තෝ කනවා කියාගෙන හිටපුවාම මොකද වෙන්නේ? එකේ කාන්තෙන් ඒක වෙනවා පින්නතුනේ. මං හිතුවේ කාලියක්කනේ කතාව බොරු කියලා නෑ. ඒවා මේ 21 වන සියවත 2025 අවුරුද්දේ ලංකාවේ මේ හැම තැනම සිද්ධ වෙනවා. කාලියක්කිනියෝ ඉන්නවා. සමාජ වෛරය නැති කරන්න තමයි බුදුවරු දේශනා කරේ නහි වේරේන වේරානි. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කාටද වෛර කරන්න එපා කියන්නේ? වෛරක්කාරයන්ට වෛර කරන්න එපා. දැන් ඔය වෛරය ඇති වෙන්නේ පින්නතුනේ
මයිත් අපි හිතවතුත් එක්ක වෛරක්කාරකම් ඇති වෙනවද නෑ? යාළුවොත් එක්ක වෛරක්කාරකම ඇති වෙන්නේ නෑ. මම මෙහෙම කියනකොට ඇත්ත සමහරට කියයි. කියනවා නේද කාට කිරුවත් අරකට කරන්නේ නෑ. එහෙම කියනවනේ. ඔය තමුණද එහෙම තියෙන්නේ. ඔය කාට දුන්නත් අරුවට දෙන්නේ. ඔය කාත් එක්ක කතා කරුවත් එවුන් එක්ක කතා කරන්නේ නෑ. එවුන් එක්ක කතා කරන්න. පැහැදිලිද? එවුන්ට දෙන්න. ඒ ගනුදෙනුව කරන්න ඕන වෛරක්කාරයොත් එක්ක නැත්තම් කොහොමද මේක නැති කරන්නේ? එකටම වෛර පිරිමහන එක නවත්තන්න ගෙවල් වල. කොච්චරනම් මේ අම්මලා තාත්තලා වෛර පිරිමහනවා. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා බැන්නට කේන්ති යනවා. මාවනල්ල පැත්තේ මේ පැත්තේ බොනවද නැහැ? නසහති ගමන්. මට හිතෙනවා පිටිපස්සෙන් විසිල් ගහලා කියයි තව ටිකෙන් බොනවා කියලා. මොකද ඇත්තටම අනික් සේරම් පැතිවල වඩා මේ පැත්තේ කිල්නවා වගේ. සහති ගමන්. ඔව්ලු. හොඳ මාතෘකාව. වෛරය නැති කරන්න සමහර පොඩි උන් ඉන්නවා ඔය අවුරුදු 15යි 16යි මේ ඔය මොනාහරි මේ කෝටු කෑලි වගේ ඇඟවල්නේ ගැහුවොත් එහෙම දෙකට ගන්නවා මොනාහරි ඔය කේක මත්ද්‍රව්‍ය තරුණයෝ පාවිච්චි කරනවා පාවිච්චි කරපු ගමන් මේ කොල්ලොන්ට එන වීරිය කොල්ලොන්ට එන ශක්තිය ගමකට ගහන්න කතාව ඒ කටවල් වලින් පිට වෙන වෛරී සහගත වචන ගෙවල් වල තාත්තලා ඔගේ අනිත් පැත්ත ගෙවල් දැන් මේ අම්මලා මම මේකත් අහන්න මේ වෙනකොට කී පාරක් වේසි කියලා බැනුම් අහලා තියෙනවා මේ පැත්තවල බොන්න නැති හින්දා එහෙම නැතුවත් ඇයි සමහරට දෙපාරකට වඩා අහලා තියෙනවනේ තුන් පාර ඔන්න තුන් පාර ඇති හැටි කුටි කනවාද කොච්චර තඩි ගහනවද ගෙවල් වල දැන් මේ හිටගෙන ඉන්න තාත්තලා ඉඳගෙන ඉන්න තාත්තලා මේ අපේ තරුණ මහත්තුරු මම මේ කියනවා කල්පනා කරන්න ඕන හොඳ සැකයක්වත් තියාගන්න එපා මිනිස් වෙලා උපදින්නේ නැහැ කී පාරක් මම්මගේ බිරිඳට කුණු හරපෙන් බැනලා තියනවද නිකන් ඔය ඉන්න ගම මතක් කරන්න මම හිතන්නේ දෙපාරට වැඩියද තරුණයෝ කල්පනා කරන්න ඕන මේ පැත්තේ ළම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ සමහර පැටව් කියනවනේ කන්නේ ගෙදරි ඉන්නේ ගෙදර මේ සේර අතට නූල් පොටකවත් දෙයක් අතේ නැහැ සේරම රෙගුලාසි දාලා ගෙවල් වලට සද්ද දාලා ලැජ්ජ නැතුව ගෙදරින් රුපියල් 300ක් කියනවා පෙට්‍රල් බායක් ගහගන්න නැද්ද මේ යන එන මං නැහැ පුරුදු වෙන්න තාත්තලා කල්පනා කරන්න දරුවෝ කල්පනා කරන්න මේ වෙනකොට කොච්චර මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කීපාරක් අම්මට තාත්තට තාතෝ කියලා කතා කරලා දෙනවා කීපාරක් එහෙම කියනකොට අම්මලා වටපිට බලනවා ළඟ ඉන්නවද කියලා කොල්ල ළඟ ඉන්නවද කියලා අනිවාර්යෙන් මේ පැත්ත එහෙම කතා කරනවා ඇති මේ තාත්තලා කීපාරක් බිරිඳට තඩි ගහලා දෙනවා සැකයක්වත් තියාගන්න එපා සතර අපාය උපදී ඇයි එහෙම සැකයක්වත් තියාගන්න එපා හේතුව මිනිස්සු වෙලා උපදින්නේ හරි කලාතුරකින් ඔය කටවල් වලින් මේ වෙනකොට කුණු හරප කීයක් විතර කියලා ඇත 5කට වැඩි ඇති මම හිතන්නේ ජීවිත කාලෙට නිකන් කල්පනා කරන්න කුණු හරප පගෝදි ගණන් පල්ල ඇතින මේ වෙනකොට සුලංගිල්ල උළුවස්ස හැප්පුණත් මොනවද කියන්නේ කවුරුවත් ඌයි ගන්නවද නෑ බුදියාගෙන ඉන්න පූස පෑගුණා පූසක් නෙමෙයිද කුණු හරපෙන් බහින්නේ
කටවල් වල තියෙන කුණු හරපනේ පෙන්නතුනේ. ඔව් පුළුවන් හෙටින් නවත්තන්න. කුණු හරප කියන එක හෙට ඉඳන් නවත්තන්න. ඔය උළුවස් ඇඟිල්ල හැප්පුණාම නම් කමක් නැහැ. ඒක කාටවත් මේ වෛරයක් ඇති වෙන්නේ කිසි කෙනෙකුට කුණු හරපෙන් කතා කරන්න එපා. පුළුවන්. මොකද තෝ කියලා කියන කොටයි කුණු හරප කියන කොටයි තමයි පින්නතුනේ මේ වෛරය වර්ධනය වෙන්නේ. එහෙම නෙමෙයිද? ඔයා කියලා කිව්වට වෛරයක් ඇති වෙනවා. එහෙනම් දෙකටම තෝ කියලා කතා කරන එක නවත්තන්න. සංසාරේ සත්තු වෙලා මේ වෛරය පරිමහන්න වෙනවා අපිට ඒකයි. මොන සතාද මොන සතාටද බය නැත්තේ? හැම සතෙක්ම හැම සතෙකුටම බය නෙමෙයිද ඉන්නේ? බයේ ඉන්නේ. මිනිස්සු වෙලා උපදින්නේ හරි කලාතුරකින් පින්නතුනේ. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට තිරිසන් ආත්මවල උපදින එක ගැන හිතන්නවත් එපා. දුගති බය හැම වෙලේම ඇති කරගන්න. දුගතියට බය වෙන්න. බුදුහාමුදුරෝ දේශනා කරපු දුක ඔය අපි මේ ඔය දැන් ඔය අලලුණු ගණන් ගියපුවාම ඔය දුක නෙමෙයි. දරුවෝ සලකන්නේ නැති වුනහම ඔව දුක් නෙමෙයි පින්නතුනේ. ඔය බෙහෙත් නැති වුනහම අසනීප වුනහම ඒවා දුක් නෙමෙයි. තථාගතයන් වහන්සේ උගන්වන දුක ඒක පින්නතුනේ හරි ඒ මානසික වදය. මම ඊයේ කොළඹ ගියා. මම රූපවාහිනියට ගිහින් එනකොට පටිගත කිරීම නෙමෙයි හොඳේ. නැත්තම් බලයි මන් නැතුව පටිගත කිරීම කරාද කියලා. මේ අර වික්ටෝරියාගේ ඉස්සරහින් තමයි රාජගිරිය හන්දියේ තියෙන අබ්බගාත නිවාසය. ඉතින් අර එළියට දාලා රෝද පුටුවලනේ මේ ඉන්නවා. ඒ කරලා එල්පිටි යනකොට මට කියනවා 4ට විතර හාමුදුරුවනේ දැම්ම සෙනගලු. ඊයේ දේශනාවේ 7:00ට බණ පටන් ගත්තේ 4 ඉඳන් සෙනගලු. තෙරපෙනවා. බෙර ගහන්න, හේවිසි ගහන්න, නටන්න මොකවත් බැනටුම් කණ්ඩායම් ටික ඉරක් ගැහුවා වගේ පොලිමට ඇවිදගෙන ගියා. මං කල්පනා කරා ඒ කෝල් එක එනකොට හරි මිනිස්සු තෙරපි බණ අහන්න සූදානම්නේ. මෙහි රෝද පුටුවක් උඩට වෙලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහනේ. කවුරු හරි ඇවිල්ලා බත් ටික යාළුවට අර හපන්නත් බෑර අයියා ගිහිනුත් තියනවද වතුර වගේ තමයි වගේ දෙන්නේ. තලපයක් වගේ කටට දාන්න. ඒ මොකුත් දන්නේ නැහැ. මට හිතුණා දැන් පැත්තක මිනිස්සු තෙරපි බණ අහනවා. අතන මේ ලෝකේ ඉපදුනාට කිසි දෙයක් දන්නේ නැහැ. බුදුවරු ඉන්නවද කියලා දන්නේ නැහැ. ධර්මයක් තියෙනවද කියලා දන්නේ නැහැ. මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්නේ නැහැ. එහෙම වෙන්නේ. එහෙම වුණාම මේ වගේ අත් මිදෙන්නේ කොහොමද කියලා දන්නේ. මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? ඔය විදියට උපදින එක. කොච්චර භාග්‍යයක්ද වෙනතුනේ. මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් පාරමිතාම පුරන්න. මම යෝජනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට හෙට ඉඳන් මේ ඔය පුදුම විදිහට තරුණයෝ දැන් මේ කාලේ මත්ද්‍රව්‍ය වලට අයියැබ්බැහි වෙලානේ. ඕක ටික නවත්තන්න. අපි දන්නවා හරියට දැන් කොහොමත් කොල්ලෝ ටිකක් බණ අහනවා වැඩි මේ කාලේ. කොච්චරද කියලා කියනවනම් එක අම්මා කෙනෙක් මට කියනවා ඔය මේ අවුරුදු 21යිලු කොල්ලට තාත්තගේ මේ රෙදි හොදනවලු. කවුද හොදන්නේ? පුතා. අම්මා කියනවා තාත්තා ඇතුළේ ඉඳන් අඬනවලු. ජීවිතේටවත් හිතුවේ නෑලු කොල්ලා මෙහෙම වෙයි කියලා. මොකේ ආනුභාවයද? ධර්මයේ ආනුභාවය. ධර්මයේ ගුණ කියන දන කියනවා සම්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ කොච්චරද? සාන්දෘෂ්ටිකයි.
අස්පනා පිට ප්‍රතිඵල එළවන සුළුයි. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය රෑ 10 11 වෙනකන් තැන් වල රස්තියාදු ගන්න එපා. අම්මලා හරි කැමති ළමයි එක්ක බත් කන්න. අම්මලා කැමති නෑ බත් එක වහලා තියන්න. ළමයි කනවට අඳිනවට දැකලා වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? අම්මලා. තාත්තලා. වෙන ගමේ මිනිස්සු කැමතිද අපි ලස්සනට අඳිනවට? අපි කොල්ල සෙන්ට් එක ගහලා යනවට ගමේ මිනිස්සු කැමතිද? නෑ. අම්මලාට පුදුම ආඩම්බරයක් තියෙන්නේ කොණ්ඩ රැවුල් කපලා ඇවිල්ලා අලුත් ඇඳුමක් ඇඳලා බත් ටික කාලා හදිසියට පිගානත් හොදලා දාන්න නැතු යනකොට මේ ඒ අම්මලා ඉවසනවා. අපේ අමුතුන දැන් ඔය රස්සාවකට ගිහිල්ලා හැම මාස ගානකට පස්සේ ආවහම මේක උතරම දැනෙන්නේ. මොනවාද නොකරන්නේ? නේ කැමති කෑම බීම ටික හදනවා. මට අයියා ඒක කියපේක බොහොම හොඳයි. මම මේකත් කියන්න. මේ පැත්තේ රට කියපු කොල්ලෝ ඉන්නවද? ඔය මාස ගානකට පස්සේ ආපුවාම අම්මලාට එහෙම තිබ්බලට කොල්ලොන්ට එහෙම නැහැ. ඩියුටි ෆ්‍රී එකෙන් මොනවාද ගේන්නේ? අම්මලාට ටොපි රෙදි කෑලි. එක කොල්ලෙක් අම්මට බ්‍රේස්ලට් එකක් ගෙනලා දෙනවද? අම්මයි කාමරේට සිවිලිමක් ගහලා දීලා දෙනවද? රට ගියපු එක කොල්ලෙක් අම්මයි කාමරේට හොඳ මෙට්ටයක් ගෙනල්ලා කූලින් ෆෑන් අයි කරලා නැහැ. එන්න ගමන් මම නම් ඉතින් ඔය කියනවා කොල්ලොන්ට මේ ආහාර දැන් වාහනයක් අර රෙන්ට් එකට බුක් කරලා මොකටද මේ ඇවිදින්න ට්‍රිප් එක යන්න. ට්‍රිප් එක යන්න අම්මා කියනවා හාමුදුරුවනේ මාස 2ක් ගෙදර හිටිය අවුරුදු 4කට පස්සේ හරි ආසාවෙන් හිටිය බත් කටක් කවන්න මෝඩ කොල්ලෝ අට පහගේ උන් එක ගිහිල්ලා බොනවා බොන එකට බොනවා කියන්නේ දුන්නා කියන්නේ ආපු දායි දැන් මොකද කරන්නේ සිගරට් කාටුන් පිටින් ගේන්නේ ඇයි මිනිහා සිගරට් පහක් බොයි කාට දෙන්නද අනේ ඔයාට කියන්නේ ගොංකම කියලා වෙන මොකද තියෙන මෝඩකම් අම්මා තාත්තා එක්ක අම්මට තාත්තට බත් කට අම්මලා හරි කැමති අම්මලා කැමති නැද්ද දඩබ්බරය බත් කටක් කවනවන ඇයි ඉතින් මේ තරුණ මහත්තුරුව කරන්නේ නැත්තේ රට පහකට කඹරන එක නවත්තන්න අම්මා තාත්තා එක්ක බොහොම පොඩි කාලයක් ගෙදර ඉඳ දින් ඇත්තොත් එක්ක හරි සතුටින් ඉන්න පැය 24ම ගෙවල් ලස්ස ඉන්න කියනව නෙමෙයි කන බොන වෙලාවට අම්මා තාත්තා එක්ක කෑම බීම ටික ගන්න බිරිඳ එක්ක කෑම ටික ගන්න මේක අපි මේ ධර්මදේශනාවලින් එළියට දාපු හොඳ කාරණයක් දැන් ගොඩක් සමාජයේ මිනිස්සු පසුතැවෙනවා මේ ගොඩක් තාත්තලා හැන්දෑවට එකට බත් කන්නේ නැහැ මුස්ලිම් මිනිස්සු පුදුම විදිහට බණ අහනවායි වෙන මොකටවත් නෙමෙයි හාමුදුරුවනේ එකට කණ්ඩ පුරුදුනේ TikTok එකේ වීඩියෝ කෑල්ලක් අහලා කිව්වා බිරිඳ දරුවෝ එකට කනවා මොකද කන එකෙන් තේරෙනවා මිනිස්සයා සතුටින්ද ඉන්නේ නැද්ද ඉන්නේ කියලා කන විදිහෙන් කියන්න පුළුවන් දරුවන්ගේ මානසික මට්ටම මේ පැත්තේ පොඩි උන් පොන්න බොනවද නැහැ අවුරුදු 14 ඕන 12 15 පැටව කාමරේට ගියපුවාම පාන්දර 3-4 වෙනකන් ලුණු කපනෙව්වයි යකඩ වක් කරනෙව්වයි වෙන මොනවද බලන්න සමහරක් පැටව ගේම් ගහනවා මේ ඒකට අම්මලා කියනකොට පුතේ කණ්ඩ කියලා එහෙම කනවද නෑ බැටරි බැස්සහම charge එකට ගහලා ඇවිල්ලා පාන්දරයකට විතර කනවා ඒ පුදුම පිළිකාවක් වෙලා මේක අම්මගේ තාත්තගේ හතරහන්ති බලංගු තියනකම් ඕක හොඳයි පුදුම වින්නහියක් මේ තරුණයන්ට වෙලා තියෙන්නේ අප්පා මේ පැතිවල ගංජා තියනවද නැහැ නැතුවද මම හිතන්නේ නෑ බොහෝ පැතිවල තියෙනවා ඔය මාවනල්ලේ පෙති තියනවා තවම පෙති කියන්නේ මේ මත් වෙන්න බොනේ වුණා මේ ගම් වල පටවු ගෙනල්ලා බොනවා කොල්ලෝ මේ ලොකු උන් නෙමෙයි අයියේ මේ ඉස්කෝලේ යන අවුරුදු 15 16 17 දැන් බැලුවා නම් කොල්ලොන්ගේ සාක්කුවල තුන් කල පළුවක් හරි තියෙනවා
අර පුවක් කෑල්ලේ හුණු ගාලා උතලා දුම් කළ පළ උතලා හක්කේ තියා ගන්නවා. දෙන්න තියෙන්න පිනුදුනේ මේ පොඩි කොල්ලෝ. අයි තැඹිලි ගෙඩියක් පී ගන්න බෑ ස්මෘත්තාවට එනවා. පණ නැහැ. මේ කාගේ දරුවෝද මේ? අපේ අම්මගේ තාත්තගේ දරුවෝ. සම්බුද්ධ ශාසනය රකින්න වෙර වීරිය දෙන්න ඉන්න දරුවෝ. මේ ජාතියක් නගා හිටවන්න ඉන්න දරුවෝ. මම ඒ නිසා මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන්නේ සත්පුරුෂ දරුවනේ ආදරණීය දුවේ පුතේ. ඔය ජීවිතේ විඳින්න කාලයක් එයි. අර නේ කිරිබොන කාලේ බත් කන්න යන්න එපා. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න. ඒක බැරි වුණොත් හොඳට මහන්සි වෙන්න. මුස්පෙන්තු කොමට බුදියන්න අර උදේ 10 11 වෙනකන් ගෙවල් වල. උදේ 10 වෙනකන් කොල්ල බුදියනවනේ. ඒ හැමෝටම අර ටික පාවිච්චි කරන් පස්සේ බෑනේ. කවර කරන්න වෙලාවක් එපා. කලින් නිදා ගන්න කලින් නැගිටින්න. තමන්ගේ කොට්ට උරේ හොද ගන්න බෙඩ් සීට් එක හොද ගන්න. ඒක බිලයි තේ කෝප්පේ පුටු යටින් තියලා යනවනේ. ඒක හොදන්න. අවුරුදු 24යි තාත්තා තමයි රෙදි හොදන්නේ. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා යනවා. හොදන්න. තරුණ කාලේ තියෙන්නේ බොහොම ටික දවසයි. අවුරුදු 25 26 වෙච්ච තරුණයෝ කල්පනා කරන්න. දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ මට කියලා මොනවද කරගත්තේ? චේන් පොටක්වත් හදාගෙන තියනවද? අඳින්න ඇඳුමක් නැහැ. පොතේ ලස්සන කමාරක්වත් තියාගෙන තියනවද? මොකක්ද මේ ගෙවන ජීවිතේ? එනිසා තරුණ තරුණියෝ මහත්තුරු සියලු දෙනාම කල්පනා කරන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න වැඩ කරන්න. නිවන් දකින්න කලින් ඉන්න ගයක් හදාගන්න බෑනේ. අම්මා තාත්තා වෙනුවෙන් අදිස්ථානයේ තියෙන්න ඕන දුක් විඳපු අම්මා තාත්තා රජේ රෝහලකට රයි යන්නේ නැහැ. ගමේ එක එකාගේ ත්‍රිවිල් වලට කෝල් කර කර ඉන්නේ නැහැ. මොකටද අපි ජීවත් වෙලා අම්මට තාත්තට කරගන්න බැරි වුණා? මේ වෙනුවෙන් කැප වෙන්න. මගේ බිරිඳ වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන්, මම වෙනුවෙන්, පන්සල වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පෞරුෂයකින් හෙබි ජව සම්පන්න ජීවිතයක් හදාගන්න. ඒකට මම කරන පළවෙනි යෝජනාව තමයි හොඳට සල්ලි හම්බ කරන්න. හොඳට සල්ලි හොයන්න. සල්ලි හොයන්න කියනකොට අර ධනංජානි සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවනේ. ධනංජානි එතකොට ඔය තියෙන ප්‍රශ්න ටික ඔහොමම කියාගෙන යනවා. ධනංජානිට කියනවා ධනංජානි කොච්චර වැඩ තිබ්බත් කමක් නැහැ දස අකුසල් නම් කරන්න එපා. දස අකුසල් කරන්න එපා. ඒ නිසා මම මේ තරුණ මහත්තුරුන්ට තාත්තලාට කියනවා කවදාවත් අනෙකගේ ඉඩමට කඩමට හූල්ලන්න එපා. මේ පැත්තට හූල්ලනවද නැහැ? කවදාවත් ඔය මම මේ තරුණයන්ට තව එකක් කියනවා. එක එක්කෙනාගේ බයිසිකල් වල නගින්න එපා. ඕකෙන්නේ පටන් ගන්නනේ. මොකෙක් හරි කොල්ලෙක්ගේ බයිසිකලේ පිටිපස්සේ තමයි ඉඳගන්නේ. බයිසිකලයක් නැත්තම් පිටිපස්සේ ඉඳ ගන්න ඕනද? ඇයි ගම් වල සමහරක් ඉන්නවා අර දැක්කද අර වැලිගම සභාපතිට වෙඩි තිබ්බේ. මේ නේ අල්ලලා දෙකට නැමියගේ. පොඩි කොල්ලෙක් නේ. ගයක් දොරක් නැහැ. කවුරු හරි මේ වෙච්ච බීසනේ. සල්ලි තියන උන් ඇවිල්ලා වෙඩි තියනවද? මේ කවුරු හරි කොල්ලෙකුට තුවක්කුවක් දෙනවා ගිහින් වෙඩි තියපන් කියලා. පව්. ඒ කොල්ලෝ දිග පළලක් දන්නේ මේ ගම්වල සමහර පවුල් ඉන්නවා ගම්වල තරුණයෝ ওই විදිහට බා ගන්නවා. සමහර පවුල් ඉන්නවා ගම්වල කොල්ලෝ දැන් නම් අඩු ඉස්සර තමව තිබ්බේ. ඉගෙන ගන්නවට කැමති නැහැ. මේ පැතිවල තියෙනවද කුලමල නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. ඉගෙන ගන්නවට කැමති නැහැ. අර වංශක්කාරකම තියාගන්න වතු වල ගෙවල් වල වැඩට ගන්නවා. ඒ විදිහටම දැන් ඉන්නවා. ගිල්ලර බයිසිකලේ පිටිපස්සේ තියාගෙන යන්නේ. අනේ මේ මෝඩ ළමයි මොකද කරන්නේ?
උදෙන් නැගිටලා පැටියගේ බයිසිකල නැගලා හැමතැනම යනවා. ඕකේ අවසානයේ කිසි කෙනෙක්ගේ වහලෙක් වෙන්න එපා. කිසි කෙනෙක් යටතේ ඉන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. Tamanට කියලා රස්සාවක්, Tamanට කියලා ගෙයක් දොරක්, Tamanට කියලා බිරිඳක්, දරුවෙක්, අම්මෙක්, අප්පෙක් නඩත්තු කරන්න පුළුවන් ශක්තියකින් හෙබි තරුණයෙක් වෙන්න. ඔය කාගවත් පස්සේ යන්න ඕනද? ඔය කාටවත් බැල මෙහෙවරකම් කරන්න ඕනද? කිසි කෙනෙක් යටතේ හැදෙන්න සූදානම් වෙන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. පින්නතුනේ මේ ධර්මයේ තියෙනවා ධර්මානුකූල ජීවත් වෙන්න. ධර්මයේ සරණ දිනනවා. ධර්මයේ පිහිට දිනනවා. ජීවිතේ කවදා හරි ජය ගන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ගෙවල් දොරවල් වල ඉන්නකොට, ගෙවල් දොරවල් වල අපි ජීවත් වෙනකොට පුළුවන් තරම් මේ තරුණ පිරිස් O level ලියලා ඉවරුණාට පස්සේ මේ අර නේ කොරියන් යනවලු. දන්නෙත් නෑ කොරියාව කියන කණ එකක්ද බොන එකක්ද කියලා. තව අවුරුදු 16යි. O level කරන්නත් කලින් කියනවා ටෙක් එකකට යනවලු. ඒවා යන්න. නමුත් අර ෆැන්ටසි ලෝකවල අතරමං වෙන්න එපා. සුරංගනා ලෝකවල අතරමං වෙන්න එපා. වගකීම් සහගත පුද්ගලයෙක් වෙන්න. ජීවිතේ අවුරුදු 25 දැන් මේක කිව්වා කියලා අද ගිහලා YouTube එකේ සර්ච් කරන්න දියුණු වීමේ කැටි ක්‍රම ඉක්මනින් ලෙඩ තියෙනවනේ. බලනවා කොහොමද ධනය පරිස්සම් කරන්න ඉතුරු කරන්න. එක හොඳ සමාජශීලී වෙන්න. එක මත්ද්‍රව්‍ය නවත්තන එක නෙමෙයි. සමාජශීලී වුණාම සියල්ල බැලන්ස් වෙනවා. හැම කෙනෙක්ම අසුරු නිසුරු කරන්න. හැම කෙනෙක්ටම කරුණාව දක්වන්න. ලෝකේ ඕන තරම් අසත්පුරුෂයෝ ඇති. ලෝකේ ඕන තරම් දුෂ්ටයෝ ඇති. ලෝකේ ඕන තරම් නොමිනිස්කම් තියෙන උදවිය ඇති. පුරුදු වෙන්න. ලෝකේ කොහොම තිබ්බත් කමක් නැහැ. ඔයත් ළඟ තියෙන මනුස්සකම, ඔයත් ගාව තියෙන සත්පුරුෂකම විතරක් හොඳට නඩත්තු කරන්න. හොඳට නඩත්තු කරන්න. ඊළඟ කාරණේ ඔය පොඩි කාලේ ඉඳන් මේ ගම්වල අවුරුදු 15 කොල්ලෝ අයියේ බීඩි බොනවනේ. මෙහෙත් ඉන්නවද එහෙම නැහැ. කොල්ලෝ ගාවට යන්න බෑ බීඩි ගන්දස්ථානේ. මේ අවුරුදු 15 16 පාටක්. ඔය ඕවා පුතේ නවත්තන්න. ඒවා හපංකම් නෙමෙයි. හොඳ පෞරුෂයක් තියාගන්න. ගම්වල මිනිස්සු හරි කැමති අපි නැති වෙනවට. කවුද කැමති අපිට හරියනවට? ගම්වල මිනිස්සු හරි කැමති අපිට වරදිනවට. කිසි කෙනෙක් නැහැ අපේ ආශිර්වාදයට, අපේ දියුණුවට, අපේ සංවර්ධනයට, අපේ විමුක්තියට මග කියන පාර කියන උදවිය හරි අඩුයි. මේවා මේ තරුණ මහත්තුරු තේරුම් ගන්න ඕන. අපිට අපි විතරයි. කිසි කෙනෙක් නැහැ. අම්මා තාත්තා තේරුම් ගන්න. දැන් ජීවිතේ සඳහා සමය නම් ගත කරන්නේ මැදි වයස ඉක්මවලා ගිහිල්ලා නම් තියෙන්නේ. දැන් ඉතින් අදටත් ඔය කවුරු වෙනුවෙන්ද හම්බ කරන්නේ? අදටත් කාටද හම්බ කරන්නේ? දරුවන්ට. දැන් මතක තියාගන්න අපිට මොකක් හරි කරගන්න. මොනවාද අපිට කියලා කරගන්න? ගිහිල්ලා සමෘද්ධි බැංකුවේ සනසේ සල්ලි දාන එක එහෙම නෙමෙයි හොඳේ. පින්පඩි එක හො කරන එක නෙමෙයි. පුළුවන් තරම් මුදිතාව හදාගන්න. හරි වටිනවා. මුදිතාව කියන්නේ අර අනෙක් අධ්‍යා බලලා සතුටු වෙන්න පුළුවන්කම. ඊර්ෂ්‍යාකාරකම නැතිකම. මෙමෙනිනාසලට කුඩයක් අල්ලන්න කවුරුයි? පුරුදු වෙන්න. කාලෙකින් ලබාගත් ජීවිතය තුල මැරෙන්න කලින් මං මේ පින්නදුන්ට කිව්වේ වෛරය නැති කරලා මැරෙන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. හොඳ මේ අර සමහර පව්කාරයෝ ඉන්නව නේද? මං දැක්ක මේ දවස්වල මටත් ගහනවා කත්නෝරුවේ නිගන්ටය කියලා. ඔබ වහන්සේ දැන්ද දැක්කේ? අයියා කලින්ම දැකලා මේ ශාසනයට
වෛරක්කාරකම් ඇති කරගෙන මැරෙන්න එපා. එතකොට මේවා ඉතින් බුදුහාමුදුරුවෝගේ කාලෙත් තිබ්බවනේ නේ. ඒවට කම්පා වෙන්න නරකයි. මේ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න ඕන. අර හාමුදුරුවරුත් එක්ක වෛරෙන් මැරෙන්න එපා. සමහරව ඉන්න ඔය ඒවන මානසික ලෙඩ. පන්සලට මේ කටින ඉවරද? පන්සලට එනකොට කතා කරුවේ නැත්තම් කියන අපි ගියාට හාමුදුරුවෝ අපිත් එක්ක කතාවත් කරන්නේ නැලු. හාමුදුරුවෝ පිළිගන්න දෙන්නේ මිනිස්සුම. මේ සමේ හාමුදුරුවෝ නෙමේ ශාසනය කියන්නේ. අපේ ආධ්‍යාත්මයේ හාමුදුරුවොත් එක්ක තක්සේරු කරලා ගලපන්න මැච් කරන්න එපා. හාමුදුරුවෝගේ ගමන ගියපුදේ. අපි මොකද කරන්න ඕන? අපි අපේ ගමන. ඒකට මදිද මේ බෝධින්නාංශේ. දරුවොත් එක්ක මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මාසයකට විතර සැරයක් ඇවිල්ලා හොඳට බෝධින්නාංශ සුද්ධ කරලා අමදින්න. විහාර මන්දිරය අමදින්න. චෛත්‍ය මළු අමදින්න. ඔය ගමේ මේ ඇති නේද ඔය තරුණ සංඝම් අනම්මනම් ඔය එක එක ඇතිනේ. ආර පක්ෂවලිනුත් තියෙනවනේ සංඝම්. ඔය එව්වා ඉතින් පින්නතුනි මැයි පෙළ පාළියටයි තව මොනටද? මහා සභාවට මහා සභාව කොළඹ ඔය දෙකට නේද? පක්ෂ දිනේට. පක්ෂ දිනේට. එන මෝඩකම් ඒවා හොඳේ. මේ ආධ්‍යාත්මය වෙනුවෙනුත් එක්කහුවෙන්න. විවිධ ලොකු කොච්චර දෙයක් කරන්න පුළුවන් දේ වගේන්නේ. හරියට නේද අපි හැමතුනේ දැන් මේ ඉනවා වගේම එන්න පුළුවන් නේ. මේ මීට කොච්චර කරන්න පුළුවන්. ඒවා අර නේ ටෙක්නික් වලින් පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම එනවනම් එහෙනම් ගමේ තරුණයෝ එක්කහුවෙන්න හැබැයි කේලම් කියන එක නවත්තන්න ඕන. ආරකයක මෙතන කියන එක මෙතන කතන කියන මේ පැත්තේ ඉන්නවද එහෙම කේලම් තියෙන ගිනි තියෙන පද හදන නැතුද? මතක් නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. එහෙම අනේකගේ ඒව තැන් වල කියවන්න එපා. ඔය ගතු කියන ඒවා පද ඕව නවත්තන්න. මේ කොල්ල අතරත් නැවතිය. අර ඒ කොල්ලෙක් කැමති නෑ අරකට එක්ක ඉන්නවට. ගිහිල්ලා කොටවනවා කේලම් කියනවා. තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඒ අතරතුර මේ ගම්මානවල තියෙන්න ඕන. ගමේ ඉන්න වයසක අම්මා තාත්තා බලා ගන්න ඕන. ගමේ කවුරු හරි ස්පිරිතාලේ ඉන්නවනම් නේ තරුණයෙක් කහුවෙලා කවුරුත් නැත්තම් බැරිද ළඟ ඉන්න. වරු භාගේ හරි කමක් නෑනේ. අපේ හාමුදුරනේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන දෙයක් තමයි මලගෙදරට ඉන්නවා. හැබැයි ඊට කලින් ඉන්නේ නෑනේ. අසනීප වෙලා ඉන්නකොට එකත් ඉන්න පුළුවන් නම් හරි වටිනවා. මම මේ යෝජනාව අයියා කියපු හින්දා මේක කරන්න. ඔය මරණාධාර සමිතිය වලට මම මේවා කියලා දෙනවා. කිව්වට වැඩක් නෑ. ඒ වගේ මිනිස්සු හරි පඬිතයි. දැන් මිනි 10ක් මරුණොත් උයලා මිනි 10ම කණ්ඩ දෙන්න ලෑස්ති. ගමේ එකෙක් ලේවමන දානවා ස්පිරිතාලේ ගියොත් යන්න කෙනෙක් නැහැ. එහෙමනේ මේ ගම්වල තියෙන. ඒ හින්දා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. කවුරු හරි ගමක් නැහැ. හැබැයි ඉතින් ගම්වල අයියේ ස්පිරිතාලේ හිටියට ආරංචි වෙන්නෙත් නැහැ. එහෙනම් දවස් 10ක් ස්පිරිතාලේ ඉඳලා ඇවිල්ලා තියෙන ආරංචි වෙනවද? නැහැ. කෙසේ හෝ වේවා මේ ගම්වල ඉන්නවා ක්ලිනික් එකට පයින් යන අම්මලා තාත්තලා බස් එකට නැද්ද? ඒ අම්මලා තාත්තලා වෙනුවෙන් මොකක් හරි කරන් බෙහෙත් තුණ්ඩුව යවලා බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි කට්ටිය ඉන්නවා. මොකක් හරි කරන් ඉන්සියුලින් කුප්පිය ගෙන්න ගන්න ගමේ බස් එකට තුණ්ඩුව දෙනවා. තවුමෙන් ගෙන්න ගන්න. ඉතින් මේ තරුණ මහත්තුරු එක්කහුව වෙලා වා කරන්න. කවුරු හරි නැති බැරි කෙනෙක් ස්පිරිතාලේ ඉන්නකොට වරු භාගේ හරි කමක් නැහැ කතා කරලා ඒ මිනිස්සයා උදව් කරලා තිබ්බත් එකයි නැතත් එකයි. ඉතින් ළඟ ඉන්න. මොකද ඒ එකමුතුවේ ඒ සංවිධානයේ අවසාන ප්‍රතිඵලය තමයි ආය කවදාවත් ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කවදාවත් ගෙවල් වල ගැටලු ඇති වෙන්නේ නැහැ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අපි දකින බුදුහාමුදුරුවෝ හිතපු පතපු යහපත් සමාජයේ තියෙනවා. රටක් ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි පින්නතුනි අපි ඔය දේශනා කරේ මේ අර බුද්ධ වත කරන්න කියන එක මම මේක හැම තැනම කියනවා. මම මේ තරුණ මහත්තුරුන්ට මෙහෙත් යෝජනා කරන්නේ මොකද දැන් බණ පටන් අරන් පැයක් ඉවර වෙලා තියෙන්නේ.
ඔයත්තන්ට දීර්ඝ වෙලාවක් අවුවේ ඉන්න බෑ. යෝජනා කරන්නේ මේ ඔය කොල්ලෝ කුරුට්ටෝ ලොකු උන් පොඩි උන් සේරම බොහොම ඕනෑකමින් කියන්නේ හෙට ඉඳන් උදේ ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. ඔච්චරයි. ඔක මහ දෙයක්ද? උදේ නැගිටින්න. අර වීදුරු බඩු මුණාගෙත් තියෙන කැබිනට් එක. කැබිනට් කියන්නේ ඔඩි කියන්නේ. කැබිනට් එකේ තව අර කුස්සිය වල මොනවදයි තියෙන්නේ? පැන්ට්‍රි කබඩ් එකේ. ඕව අරලා බලන්න. පොඩි වීදුරු නැත්තම් පිරිසි කෝප්පයක් හරි කමන්නේ. ගන්න. මෙහෙම කියනකොට සමහර කිරියම්මලා උඹලත් කරන්න බෑනේ මොකද? කියන ඕව ඔහොම කරලා බෑ කරනවා නම් පිළිවෙලට කරන්න ඕන. කවදාකවත් වෙන්නේ නැහැ. මැද්දේ බාල්දිය දාන්න එපා. ඉතින් අර කොල්ලා කරන්න යන වැඩේට. ඒ කියනවා නම් ගාථා කියන්න ඕනලු. ඔය ගොඩ පෙරක දුරු කියනවා අහන්න එපා. මං කියන එක කරන්න. මේක හෙට ඉඳන් කරන්න ඕන. කවුද කරන්න ඕන? තරුණයෝ කරන්න ඕන. හොඳ. මේ බණ අහන්න වෙල්ලෙන තරුණ මහත්තුරු සේරම කරන්න ඕන. එහෙම නැත්නම් හිටගෙන හිටපෙකේ තේරුම් නැහැ. අපේ තාත්තලා සියලු දෙනාම කරන්න ඕන. මේ වචන 15 ඇතුලේ මුළු සමාජයක් හැරවෙනවා. මේ වචන 15 ඇතුලේ ජාතියක දිග ගමනක් පේනවා. එක උදේ නැගිටලා වීදුරුවක් කෝප්පයක් අරගෙන ඔක හොඳට හොදලා ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරිද? පැය කීයක් යනවද ඔකට? විනාඩි 3ක්වත් යන්නේ. කෝප්පේ හොදලා පැහැදිලිද මං කියන්නේ? කෝප්පේ හේදුවා. අල්ලතුරු ටිකක් දැම්ම බුදුහාන්ට තිබ්බ ඔච්චරයි. තියලා වඳින්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? තියලා අත් දෙක නලලට ගන්නකොට මොකක්ද ඇති වෙන හැඟීම? මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරා. පින්නතුනි මං අවුරුද්දට කොහොමත් බණහාර 500ක් කියනවනේ. ඔය මේක ඉතින් හැමතැනම කියනවා. තියලා අත් දෙක නල්ලට ගන්නකොට බුදුම සනීපයක් දැනේ. ඇයි? පින්නතුනි බුදුහාමුදුරුවනේ. අපේ බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේට සංසාරේ කවදනම් ආයේ පැන් ටිකක් පූජා කරගන්නද? තරුණ මහත්තුරු සියලු දෙනා මේ කරන්න. බුද්ධ පූජාව තියන්න ඕනේ නැගිටිනකොටම 10 විතර වෙනවනේ. අත උරුදේටත් නෑ දවල්ටත් නෑ. අම්මලාට පුළුවන් නම් ඔය තාත්තලා නැගිටිනවනේ කොහොමත් නේ. එහෙනම් ඕන් තරුණයෝ පැන් තියනවා තාත්තලා මොකද කරන්නේ? අම්මලා මොකද කරන්න ඕනේ? උයලා පොඩි පීරිසියක් ගන්න. ඔකට බත් හැඳි භාගයක් විතර දාලා අර පැහැෙන හොද්දෙන් හරි කමක් නැහැ. හම්බෝලයක් හරි කමක් නැහැ. අඹරලා තියනවා නම් ඒක තාත්තට දෙන්න. මොකටද? ඉතින් බැරිද ඔය තුන ගෙවල් වල කරන්න? මම මේ කියපු වගේ නොතේරෙන තැනක් තියෙනවද? එම ගැඹුරක් දැනෙනවද? ඇයි ඉතින් ඔය කරන්නේ නැත්තේ? ළමයි කරන්න තාත්තලා කරන්න. අය මොනවාද ගෙවල් වල ඇති වෙන ප්‍රශ්න කියමු බලන්න. කැට තියලා මෙහෙ කියලා යන්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. බුදු බණට අනුව ජීවත් වෙච්ච මිනිස්සු අතින් කවදාවත් අකුසල් වෙලා නැහැ. සති 3ක් කරන්න 4 වෙනි සතියේ ඉඳන් ගෙවල් වල කිසි කෙනෙක් තෝ කියලාවත් කියන්නේ අය. අය ගෙවල් වල කුණුහරුප කියවෙන්නේ නැහැ. හේතුව ඇයි මේ 3 දෙනාගේ වැඩේ මොකද්ද? බුද්ධ වත කරන එක. බුද්ධ වත කරන තැන් වලට කිරි උතුරන්න වගේ හරියනවා. බුද්ධ වත කරන තැන් වලට වරදින්නේ මං කියන බණ පදයක් ගානේ මං ප්‍රාර්ථනා කරනවා. මං අදිෂ්ඨාන කරනවා. දලදා හාමුදුරුවන්ගේ අනුභවයෙන් බණ අහන්න ආපු මේ තරුණ මහත්තුරුන්ට ජීවිතේ කවදාවත් වරදින්න එපා. ජීවිතේ කවදාවත් අතරමං වෙන්න එපා. අසත්පුරුෂයෝ නම් ඇසුරු කරන්න එපා.
කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න, පව්කාර ඇසුරු කරන්න එපා. ගොඩක් තරුණයෝ කියනවා ඔය ගංජම තමයි ඉතින් ඒකනේ මට මතක් වෙන එක. කවදාවත් අය කොල්ල තනියෙන් ගංජා ගහන්නේ නැහැ. මගේ කවුරුත් පිරිසක් ඉන්න ඕනේ. පිරිසක් ඉන්න. ඔන්න ඔය පිරිසෙන් කැඩෙන්න. මොකටද? පිරිස දීර්ඝ කාලීනයිද? මේ අපේ දුප්පත් ළමයි මට පෙන්වන්න බැරි අර ගිහිල්ලා අර බැල මෙහෙවරකම් කරන එකද? ඒ පස්සේ වැටෙන්න එපා. ඒව මහා හීන වැඩ පුතේ. පෞරුෂයක් තියෙන තරුණයෙක් ගිහිල්ලා එහෙම කරන්නේ ජීවිතේ කවදා හරි දිනලා නේ ඩුබායි හරි කොහේ හරි ගිහිල්ලා හොඳ රටකට ගිහිල්ලා නේ පවුලත් එක්ක එහෙමනේ වෙන්න ඕනේ. එක්ක නුවරඑළිය පැත්තේ ගිහිල්ලා නේ නිකම් මේ ගම්වල පඳුරු අස්සේ තැන් තැන් වල කරලා හරියනවද? අවසානයේ පොලිසියට අහුනම කවුද එන්නේ? අපදෙන් යාළු යනවද? අම්මා තාත්තා ඉන්නේ. ඒ යන්නෙත් මතක තියාගන්න අල්ලපු ගෙදරින් සල්ලි ඉල්ලගෙන. ඒ යන්නෙත් මරණාධාර සමිතියෙන් ණයක් අරගෙන. ඒ යන්නෙත් සමෘද්ධි බැංකුවෙන් ණය අරගෙන. ඒ හින්දා මම බොහොම ඌමනාවෙන් තරුණ මහත්තුරුන්ට කියනවා හෙට ඉඳන් කිසි කෙනෙක් පස්සේ යන්න එපා, අතකොළු වෙන්න එපා. බුද්ධවත හොඳට කරන්න. මගේ හදවතින් මම ප්‍රාර්ථනා කරන්නේ මේ තරුණයන්ට වරදින්න එපා. අතරමං වෙන්න එපා. රැවටෙන්න එපා. ජීවිතේ තබන අඩියක් පියවරක් පාසා ජයශ්‍රීමා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ තරුණ මහත්තුරුන්ගේ ජීවිත ආලෝකමත් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම දේශනාව සංවිධානය කරපු ඔබතුමාට අනේක වාරයක් පිං. මේ ගෙවල් වල හෙට ඉඳන් පැන් තියයි, හෙට ඉඳන් බුදුන් වඳි, හෙට ඉඳන් බුද්ධ පූජාව තියයි, හෙට ඉඳන් තරුණයෝ දුස්චරිතෙන් වළකී සුචරිතේ හැසිරෙයි. ඔබතුමාට නිරෝගී භාවය ලැබේවා. මෙතුමාට නිවන් දකින්න මේ පිං හේතු වේවා. වාසනාව වේවා සාදු කියලා පිං අනුමෝදන් කරමු. බණ පිංකම සංවිධානය කරන්න පන්සලේ හාමුදුරුවෝ ගොඩක් උනන්දු වෙන්න ඇති. ඉඩ කඩ දෙන්න ඇති. අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ඇති. උන්වහන්සේලාට නිරෝගී භාවය ලැබේවා. ගොඩ දෙනෙක් උදව් කරලා තියෙනවා මේ අයියේ අමු මල් ගෙනල්ලා තියෙන. මොකක් වෙනුවෙන්? කත්නෝරුවේ ශ්‍රී ධම්මහාරොන්ට නෙමෙයි. මේ ධම්ම ගජෝ ධම්ම සක්කරන්තෝ මේ තමයි ධර්මයට කරන සත්කාරය. මේ තමයි ධර්මයට කරන ගෞරවය. තථාගතයන් වහන්සේ දකුණු පස තියාගෙන මල් මාලා වලින් සරසගෙන වේදිකා පීතිකා ගහගෙන දජ පතාක කොඩි දැස් දාගෙන මොකක්ද මේ බබලන්න හදන්නේ? මේ ධර්මයේ උන්නතිය වෙනුවෙන් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අදට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන සන්තතිල තමයි මේ මට පේන්නේ. සන්තති කරේ බණ කියවපු එක, සන්තති කරේ තෙරුවන්ගේ ගුණ කියපු එක, සන්තති රහත් උනේ බණ කියවපු එකේ අනුභවයෙන්. ඒ නිසා මේ පින්කම් වලට තරුණ මහත්තුරු රොද බඳින් එක්කවෙන්න ගමේ ශ්‍රම දානය කරන් අම්මට තාත්තටවත් තාතෝ කියන්න එපා. අම්මට තාත්තට හොඳට සලකන්, හොඳට බලන්. ගෙදර ඉන්න රස්තිය අදු ගහන එක නවත්තන්න. අනාගත අභියෝගේ ලෝකේ ජය ගන්න පුළුවන් විශිෂ්ට නිරෝගීමත් දරු පරපුරක් බිහි කර ගන්න ධර්මයේ හේතු වාසනා වේවා. හදුබඩු අම්මට තාත්තට පින් අයිති වේවා. මිය පරලෝකීය ඥාතීන්ට පින් අයිති වේවා. මගේ අම්මට තාත්තට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ දායකයින්ට, මගේ සෙනෙහබර අයියට පින් අයිති වේවා. සසර වසන දුරු නිවන් දකින දුරු අම්මා තාත්තා සහෝදරයෝ වගේ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. ඔයත් පතන්න මගේ අම්මට තාත්තට ආශිර්වාද කරන්න. ඔයත්ගේ දූ දරුවන්ට ආශිර්වාද කරන්න. ඔයත්ගේ ඥාතීන්ට ආශිර්වාද කරන්න. ලෝකෙටම ආශිර්වාද කරන්න. දෙවියන්ට පින් අයිති වේවා. රට ජාතිය ආගම සම්බුද්ධ ශාසනය රැකපු අභීත රණවිරුවන්ට පින් කුසල් හේතු වාසනා වේවා. ඔබ අප නමින් මේ පරලෝකීය සියලු මළගිය ඇත්තන්ට පින් අයිති වේවා. සසර වසන දුරු නිවන් දකින තුරු අකල් මරණයකට
සා පිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් උතුම් වූ අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් අයිති වේවා. ඒ වගේම ගමක් ගානේ රටක් ගානේ ගිහිල්ලා මේ ධර්මයේ ව්‍යාප්ත කරන්න සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ධර්මයේ වෙනුවෙන් කටයුතු කරන හාමුදුරුවෝ වෙනුවෙන් කටයුතු කරන මේ දේශනා ලෝකෙ පුරා අරගෙන යන්න කටයුතු කරන කල්යාණ මිත්‍ර ජනප්‍රිය ප්‍රවීණ නිවේදන ශිල්පී අපේ ජනප්‍රිය ජනාත් මහත්මයාට මේ පින් කුසල් හේතු වාසනා වේවා. එතුමා දැන් හිටන්නේ තමාත් එක්ක ඩුබායි රාජ්‍යයට වඩිනවා. දැන් හරි නේද අපේ වගේ. ඒ මොකටද මේ මාව එක් කරගෙන යන්නේ? එතුමා වෙනදා යන්නේ මොනාටද? එතුමා මේ බොහොම දක්ෂ පවෝනම වේදිකාවක් පුදුම විදිහට ඒ සංසාරේ කරපු මේ ඉතින් පැවිදි වෙලා හිටියනම් කොහොමද ඒ කට ඒ ශෛලිය ඒ බස හැසිරවීම වෙනතුනේ ඔය මම මේක මෙතුමාට කියන්නේ දේශනා ප්‍රාතිහාර්ය කියන්නේ ලේසි පාසු එකක් නෙමෙයි. එතුමාලා අවනත කරවන්නේ අපි වගේ බණ අහන මිනිස්සු නෙමෙයි නේ. නයින් කටින් කෙරලා කෙලින් ඉන්න බැරි කොල්ලෝ අවනත කරන්නේ. වචන දෙක කියනකොට නවතිනවනේ නේ. නාලාගිරි හස්තියට වැඩි අමාරුයි. වැඩි අමාරුයි. ඒ හින්දා ඒ පුදුම විදිහේ හැකියාවක් තියෙන වෙනතුනේ එතුමා හරියට මහන්සි වෙනවා ලෝකෙටම මාව එක් කරගෙන ගිහිල්ලා බණ කියවන්න. ඒ නිසා එතුමා ඒ කරන ව්‍යායාමයට දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ශක්තිය ධෛර්යය ලැබේවා. එතුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා. එතුමා හදවඩු අම්මට තාත්තට මේ පින් අනුමෝදන් වේවා. මේ අපි එක්කහුව වෙලා ඉන්නේ කල්යාණ මිත්‍රයෝ සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න පින් අනුමෝදන් වෙන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව ඉටු කරන්නට යෙදුණු අපේ ගරු